Suba, تعالي. Suba, انت وايد زين. سوق المال انت وايد حلو. انت كده تسوي بيت مال انا زيادة يجلس سوكر. إذا انت يجلس تسوي سوكر انا اعطي ماس زيادة. اوكي؟ Thank you, madam. මැඩම් කියනවා මං වැඩ කරන විදියට කැමතිලු. ඒ නිසා මට පඩි වැඩි කරලා දෙනවලු. නියමයිනේ. අනේ නංගි මම ඔයාට කැමතියි තමයි. ඒ වුණාට මගේ හිතට හරි නෑ. මං සුබාට වරදක් කරනවා කියලාමයි මගේ හිත කියන්නේ. ඒක නම් එහෙම තමයි අයියේ. ඒ වුණාට ඉතින් මටත් ඔයා නැතුව බෑනේ. මොකද අපි කරන්නේ? ඒකනේ ඉතින් මටත් තියෙන ප්‍රශ්නේ. මොකද ඉතින් අපි කරන්නේ? කරන්න දෙයක් නෑ. සුබා හිටිය නම් ඉතින් මෙහෙම වෙන්නේ නෑ. දැන් කරන්න දෙයක් නෑ. මට ඔයත් ඕනේ. ඔයාව අතාරින්නත් බෑ මට. මට ඔයාගේ ආදරේ දැනෙනවා. ඉතින් කොහොමද මං ඔයාව අතාරින්නේ? ඔයාට වගේම මටත් ඒ ප්‍රශ්නේ තියෙනවනේ අයියේ. අපේ අයියා එයත් ඉතින් පව් තමයි. ඒ වුණාට මට කරන්න දෙයක් නෑ. මගේ හිත කියන්නේ ඔයත් එක්ක ඉන්න ඕනේ කියලා තමයි. මං ගොඩක් සතුටින් ඉන්නේ ඔයත් එක්ක ඉන්නකොට. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. හිත කොහොම හරි පැටලිලා ඉවරයි. අයියත් එක්ක ඉන්නකොට තමයි මට සතුටක් තියෙන්නේ. මට ලෝභයි යාගෙන් ඈත් වෙන්න. හින්දා කොහොම හරි මේක දිගටම කරගෙන යන්න වෙනවා. බස් එකක් එනවා. ඉක්මනට නේද ගන්න ඕනේ. කාටවත් ඕන විදිහට මට ජීවත් වෙන්න බෑනේ. මං කැමති තැන තමයි මම නවතින්නේ. අයියත් එක්ක ගෙවන ජීවිතයට වඩා මෙයත් එක්ක මං ජීවත් වෙනවා නම් මං හරි සතුටුයි. අනිත් එක දරුවන්ට හොඳට සලකන්න ඕන. නැත්තම් ඉතින් ඒගොල්ලෝ මට අකමැති වෙනවනේ. සුබාට කියාවි මං ගැන වැරදියට. ඒ නිසා එහෙම දෙයක් නොවෙන්න ඒගොල්ලෝ තල්ලලා තියාගන්න ඕනේ. අනේ මන්දා මම මේ කරන වැඩේ හරිද මන්දා? මොනවා වුණත් මගේ හිත මට පාලනය කරගන්න අමාරුයි. සුබා හිටියා නම් ඉතින් ඒක කොහොම හරි රැඳිලා තියෙයි. එයා ගියානේ. ඉතින් මට මේ පාළුව තනිකම ඉවසන්න බෑ අප්පා. නංගිත් හොඳයි. නංගිත් ඉතින් මට කැමතියි. අනේ මන් දන්නේ මට තේරෙන්නේ මොනවා වුණත් මට නංගිගෙන් අයින් වෙන්නත් ඕබයි. දැන් මම මේ වැඩේ වැරදි කියලා දන්නවා. ඒ වුණත් මගේ හිත ඒක පිළිගන්නේ නෑනේ. මොකද මං කරන්නේ? දැන් නංගි ගෙදර ගිහිල්ලා ඇති. මාත් දැන් ගියා නම් හරි. ළමයි එන්න කලින් ගෙදර ගිහිල්ලා මොනවා හරි රත් කරලා තියන්න එපා. මට එහෙම ඇවිදින්න ඕනේ නෑ. හර තාත්තා ඉන්න හින්දා මට මුකුත් කරන්න බෑනේ. නැත්තම් ඉතින් නංගි ගෙදරට ආවනම් මේ එළිය පහළිය ඇවිදගෙන කාලේ නාස්ති කරන්න ඕනේ නංගි පොඩි නංගිකෝ සීයයි පොඩි නංගි දෙන්නම නිදි. ඔයාට ඉස්කෝලේ වැඩ නැද්ද? තියෙනවා. ඒක ඉතින් තා ටිකක් රෑ වෙලා කරනවා. දැන් කම්මැලි. ළමයි මේ මට ටී එකක් දාලා දෙන්න පුළුවන්ද? නංගි ටී එකක් වට දාන්න පුළුවන් නේ. හරියට මම ඒක කරන්න. ඔයා කොහොම ඉන්නකෝ. වාඩි වෙන්න මහත්තයා. හොඳයි සුදු. මොකෝ රත්තරන්ද? නංගි ඔන්නෝක ඉක්මනට අරගෙන එන්න. ඒක දීලා ඉක්මනට යවන්න. ඒ මොකෝ අර මාව යවන්න ඕනේ. මට යන්න පුළුවන්. මට හිතනොත් ඒ නොබීත් යන්න පුළුවන්. ඒ වුණාට මං එහෙම යන්නේ නැහැ. මං දන්නවනේ. කිල්ලෝ යගේ කරන්නේ බොරුවට. නේද සුදු? හරියනේ. දැන් ඉවරයි. මං ගිහින් දීලා එන්න. ඔයා ඔහොමින්. මෙන්න මහත්තයාට ඒක. නංගිත් හැඩයි. දැන් ඔය දෙන්නද මේ ෂොප් එක කරගෙන යන්නේ? කෝකුලන්ගේ අම්මා. මොකෝ? දෙන්නම බය වෙලා වගේ. ඇයි කතා කරන්න කට නැද්ද? කතා කරන්න කට නැතුව නෙමෙයි. ඔයා වෙත ඒ බොන්නනේ. ඔයත් එක්ක මොනවටද අපි
තරහ වෙන්නේ නේද? ඒකින්ද ඔයා තේ බීලා සල්ලි දීලා යන්න. ඒකනේ වෙන්න ඕනේ. ඔයාට ඉතින් හවත්තේ 4 මායින් වැඩක් නෑනේ නේද? තේ බොන්නනේ ආවේ. අපෝ පොඩි උනාට හොන්තට පැහිලානේ. පැහෙන්නේ නැතුව බෑනේ. පැහුන් නැත්තම් කොහොමද මේ වගේ තැනක ඉන්නේ? හැබැයි අක්කනම් එහෙම නෑ. අක්කනම් ටිකක් බයයි වගේ. හරි හරි. ඒ වයින් වැඩක් නෑ. ඔයා තේ බීලා යන්නකෝ. එච්චරයි. අය කතා වෙන්නේ නෑනේ. ඇයි? මං වගේ කෙනෙක් කතා බහ කරනවට කැමති නැද්ද? ඇයි මං වගේ කෙනෙක් දැන අඳුර ගන්න කැමති නැද්ද? මට ආරංචි ඔයගොල්ලන්ගේ අම්මා රට ගියා කියලා. මේ වෙලාවේ තාත්තත් ගෙදර නෑනේ. දැන් ඔය දෙන්න තමයි කඩේ කරන්නේ නේ. අක්කේ, ඔයා ගිහින් සීයට කතා කරන්නකෝ. තාත්තවත් නැගිට්ටෝ. ඕනේ. මං තාත්තවයි සීයව එකගෙන ඉන්නම්කෝ. මෙයාට කතා කරන්න ඕනේ ඇතිනේ. හොපෝ මෙයාලගේ ගණ. මොකද තාත්තයි මේ සීයයි එක්කම ඉන්නේ. මට ගහන්නද? තේ බොන්නාම කොහොමද කඩේට ආපු මිනිස්සුන්ට සලකන්නේ? කඩේට ආපු මිනිස්සුන්ට එහෙම සලකන්නේ නැහැ. ඔයා කඩේට විතරක් නෙමෙයිනේ ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා ඔයාට ඉතින් ඒගොල්ලෝ මන ගස්සන්න ඕනනේ නේද? මේ එකක් මතක තියාගන්න. ඔහොම නපුරුකමට ඉඳලා කඩ කරන්න බෑ. අම්මා නම් ඔහොම නෑ. ඔය දෙන්න වැඩි කාලයක් කඩේ කරන එකක් නේ. එන කස්ටමර්ට මෙහෙමද සලකන්නේ? හරි හරි මහත්තයෝ. අපිට දිගට මේක කරන්න ඕන වෙන එකක් නෑ. ඒ මොනවා වුණත් ඔයා අහපු ප්‍රශ්න වලට උත්තර දෙන්න තමයි තාත්තටයි සීයටයි එන්න කියලා කියන්නේ. ඔයත් එක්ක අපිට තරහක් නෑ. ඔයා ඉතින් අපේ කස්ටමර් කෙනෙක්නේ. එක එක විදිහේ මිනිස්සු ඉන්නවනේ. කඩයක් වුණාම ඉතින් ඕන කෙනෙකුට එන්නත් පුළුවන්, ඕන කෙනෙකුට යන්නත් පුළුවන්. ඕන දෙයක් කතා කරගන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා ඒව ගැන අපි එච්චර හිතන්නේ නමුත් අතපය දිගෑරලා ඔය මූණ අත ගන්න ඒ වගේ දේවල් වලට නම් ඉතින් අපි කැමති නෑ. ඇත්තටම මට එහෙම දෙයක් කරා නම් මං ඔයාගේ කම්බුලත් අත ගන්නවා. අක්කා හින්දා ඉතින් සද්ද නැතුව ඉන්නේ නැත්තේ. අක්කත් හිතන්නේ නැති කස්ටමර් කෙනෙක්නේ ඒක හින්දා එහෙම කරන එක හරි නැහැ කියලා. ඒ හින්දා ඉවස ගන්න නැති. හැබැයි ඉතින් මේව හැමතිස්සෙම වෙන්න දෙන්න බෑනේ. මහත්තයා තේ බිව්වනම් සල්ලි දීලා යන්න. එච්චරයි වෙන්න ඕන. අපෝ පැහිච්ච තරම. හරි හරි. අදට මං යන්නම්කෝ. අපි දෙන්න විතරක් ඉන්න වෙලාවට කඩේ අරින්න නරකයි නේද? මේ වගේ මිනිස්සු ආවම කරදරයිනේ. අම්මා කිව්වනේ අපිට පරිස්සමින් ඉන්නයි කියලා. නේද? ඒක ඇත්ත. අපි 100ට කියමු. 100 හරි මෙතන හිටියනම් ඒක වෙන්නේ නැහනේ. අද කවදාවත් නැතුව 100 නිදාගත්තානේ. ඒකනේ ප්‍රශ්නේ. 100 මෙතන හිටියනම් එහෙම වෙන්නේ නැහැ. තාත්තට කිව්වොත් ප්‍රශ්නයක් වෙයිද? ඕ ඉතින් සමහර වෙලාවට තාත්තා බීගෙන ඇවිල්ලා මේ මිනිස්සුත් එක්ක රණ්ඩු කරොත් එහෙම. ඒකින්ද තාත්තට නම් කියන්න හොඳ නැහැ. අපි අර නැන්දට කියමු. නැන්දට කියමු නිකන් ඉන්න වෙලාවට මේ පැත්තට ඇවිල්ලා ඉන්න කියලානේ. 100ට කියලා කියවමු. ඒක නම් හොඳ අදහසක් තමයි. එතකොට ඉතින් අපිට තනි නෑනේ. එයා ඉන්නකොට ඉතින් අපිට කරදර කරන්නේ නෑනේ. නේද? ඒක නම් හොඳයි තමයි. මොනවා වුණත් ඉතින් අපිට මිනිස්සුන්ට බය වෙලා ඉන්න බෑනේ. අපි ඉතින් ඔයා වාඩි වෙලා හිටියනේ උතන. එහෙම නැතුව ඔයා මාත් එක්කම ඇතුළට ආවනම් ඕක වෙන්නේ නැහනේ. ඔයා තනි වෙන්න එපා. අපි දෙන්නම එකට ඉමු. එතකොට කාටවත් මුකුත් කරන්න බෑනේ. ඒකත් ඇත්ත තමයි. මට එහෙම දෙයක් කල්පනා වුන්නේ නැහනේ නංගි.